හයි ගයිස් ඔන්න අද මම ඔයගලන්ට කියන්න යන්නේ ප්‍රංශයේ පිහිටලා තියෙන තවත් එක විශේෂිත වුණ නගරයක් ගැන. මේ නගරේ නම තමයි ලූඩ්ස්. ඉතින් ලූඩ්ස් වල පිහිටලා තියෙන පල්ලිය කිතුණු භක්තිකයන්ට නම් සුවිශේෂිත වුණ ස්ථානයක් වෙනවා. ඒකට හේතුව තමයි Google දත්ත වලට අනුව සහ ජන ප්‍රවාද වලට අනුව 1858 දී 14 වයස ඇති පුංචි ගැහැණු ළමයෙක්ට මරියතුමිය ඒ කියන්නේ දේවමෑණියන්ව ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් අය විශ්වාස කරනවා මෙම ගුහාවේ උල්පත් ජලය පානය කිරීම සහ ස්නානය කිරීම තුළින් ඒගොල්ලන්ගේ ලෙඩ රෝග සුව කිරීමේ හැකියාවක් තියෙනවා කියලා වගේම මෙම සිද්ධාස්ථානයේ ගොඩක් හාස්කම් තියෙනවා කියලා. Google දත්තවලට අනුව ලූඩ්ස් නගරයට වසරකට මිලියන 5ක වගේ සංචාරකයන් පැමිණෙනවා කියලා කියන්නේ ඒ නිසාම ලෝ වැඩිපුරම සංචාරකයෝ පැමිණෙන ක්‍රිස්තියානි සිද්ධාස්ථානයත් මෙන්න මේ ලූඩ්ස් නගරයේම තමයි. අගෝස්තු 15 වෙනිදා තමයි මේ පල්ලිය ප්‍රධාන මංගල්‍යය පවත්වන්නේ. ඒකට හේතුව තමයි මරියතුමියගේ ස්වර්ගාරෝපණය වුණ දවස අගෝස්තු 15 කියලා තමයි හඳුන්වන්නේ. ඒ නිසා මේ දවස ඉතාම විශේෂ දවසක් වෙනවා. ඉතින් අප්‍රේල් වල ඉඳලා ඔක්තෝබර් මාසයේ දක්වා විශාල සංචාරකයන් ප්‍රමාණයක් මෙම සිද්ධාස්ථානයේ බලන්න එනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ නගරයට සංචාරකයෝ ඇදී එන අනිත් හේතුව තමයි පිරෙනීස් කියන කඳු පාමුල පිටලා තියෙන මේ නගරයේ සුන්දරත්වය. ඉතින් කන්ද උඩට කේබල් කාර් හරහා වුණත් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම 1872 ඉඳලා හැම දවසකම රාත්‍රී 9ට ඉටිපන්දම් දල්වන පෙරහැරක් පවත්වනවා. ඒ පෙරහැර පැය එකමාරක වගේ කාලයක් පවතිනවා කියලා තමයි කියන්නේ. මේ නගරය ගැන තව විස්තර මම ඔයගලන්ට ඊළඟ වීඩියෝ එකකින් කියන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.